සුබ දසක් කියලා හැමෝම පිළිගන්නවා සාදරයෙන්. අද අපි කතා කරන්න යන්නේ how to do YouTube channel එක මගින් Windows device එකක නැත්නම් Windows desktop එකක laptop එකක තියෙන admin password එකක් remove කරන්නේ කොහොමද? ඒ කියන්නේ command එකක් කිසිම run කරන්නේ නැතුව කොහොමද Windows admin password remove කරන්න කියලා. කරන්න තියෙන සරල දෙයක් මම step by step කියන්න. මේ වීඩියෝ එකත් එක්ක ඕගොල්ලෝ දිගටම නැදී සිටින්න. මුලින්ම ඕගොල්ලෝ කරන්න තියෙන්නේ Google Chrome එකට යන්න. Google Chrome එකේ type කරන්න Hiren CD download කියලා. Hiren CD download කියලා click කළාට පස්සේ මුලින්ම එනවා download කියලා file එකක්. download කියලා icon එකක්. ඒ download කියන icon එකට ගියාට පස්සේ හරි පහසුයි. 3.6 GB වගේ file එකක් තියෙනවා. අන්න ඒ file එක download කරගන්නයි තියෙන්නේ. ටික වෙලාවක් යනවා. දැනටපත් මම ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා. ඒ වගේම මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් වුණාට පස්සේ මේක අපි ඇඩ් කරගන්නේ කොහොමද කියලා මම කියලා දෙන්නම්. ඊට පස්සේ ඔයගොල්ලන්ට Google Chrome එකේ ඕන වෙනවා අලුත් ටැබ් එකක් ඕපන් කරලා Ventoy application එක download කරගන්න. Ventoy application එක download කරගත්තට පස්සේ මේ Ventoy application එකේ තියෙනවා මොකද මේ Ventoy කරනවා කියන්නේ සාමාන්‍යයෙන් pen එකක් boot කරන්න. ඒ කියන්නේ Rufus වලින් පාවිච්චි කරන සාමාන්‍යයෙන් එක OS එක ISO image එකක් විතරයි plug කරලා use කරන්න පුළුවන්. හැබැයි Ventoy කළාට පස්සේ අපිට ISO file වර්ග කිහිපයක් මේ pen එකට save කරලා අපිට boot කරන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට මේ Ventoy කියන application එකක් download කරගෙන ඊට පස්සේ ඕගොල්ලෝ ගන්න ඕනේ 8GB හරි ඊට වැඩි හරි pen drive එකක්. මේ pen drive එක අරගෙන ඕගොල්ලෝ plug කරගන්න ඕනේ ඉස්සෙල්ලාම ඕගොල්ලන්ගේ device එකට, මේ download කරපු device එකට. ඊට පස්සේ plug කරගත්ත USB drive එක ඔයා rename කරගන්න අඳුර ගන්න ලේසි වෙන්න. මොකද Ventoy කරද්දී ගොඩක් වටින හින්දා. මේ විදිහට ඕගොල්ලෝ ෆයිල් එක දැන් Ventoy ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන් ඉවරුනාට පස්සේ මේ ෆයිල් එක ඉස්සෙල්ලාම එක්ස්ට්‍රැක්ට් කරගන්න ඕනේ. ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් කරගෙන ඉවරුනාට පස්සේ ඕගොල්ලෝ ඇතුලේ පෙන්නනවා Ventoy කියලා පොඩි ඇප්ලිකේෂන් එකක්. මෙන්න මේ ඇප්ලිකේෂන් එක රන් කරන්න. මොකද ඒක රන් as administrator තමයි රන් කරන්න ඕනේ. ඊට පස්සේ මේ තියෙන Ventoy device එකේ තියෙන ෆයිල් එක අපි USB එක plug කරගත්තනේ. මේ plug කරගත්ත USB එක select කරලා ඕගොල්ලෝ Ventoy කියන ඇප්ලිකේෂන් එක install කරන්න. මම වීඩියෝ එකේ ඔයගොල්ලෝ step by step පෙන්නලා තියෙනවා. ඊට පස්සේ Ventoy උනා කියලා ඔයගොල්ලෝ USB එක පෙන්නනවා. ඒ USB එක පෙන්නුවාට පස්සේ ඔයාලට තියෙන දැන් අපි download කරන Hiren CD එක තියෙන. ඒ කියන්නේ Hiren CD bootable ISO image එක තියෙන්නේ. ඒක අරගෙන ගිහිල්ලා copy කරන්න විතරයි තියෙන්නේ. හරිම සරලයි. ෆයිල් එක copy කරන්න විතරයි තියෙන්නේ. හරි, දැන් මේ විදිහට අපි ඔක්කොම ටික කරගෙන ඉවරයි. ඊට පස්සේ ඔයගොල්ලෝ pen එක plug කරගන්න machine එකට. machine එකට plug කරගත්තට පස්සේ හරිම සරලයි. ඔයගොල්ලෝ සාමාන්‍ය Windows boot කරන්නේ boot key එකෙන් අන්න ඒ වගේ plug කළාට පස්සේ ඔයගොල්ලෝ use කරන device එක අනුව boot කරන්න start කරන්න bootable එක. ඊට පස්සේ pen එක select කළාට පස්සේ පෙන්නනවා ඒ තියෙන ISO image එක load වෙනවා. load වෙලා ඉවරුනාට පස්සේ තව OS එකක්, ඒ කියන්නේ Windows OS එක උඩ bootable pen එක හරහා OS එකක් run වෙනවා තමයි පේන්නේ. ඊට පස්සේ තියෙන්නේ දැන් මේ CD එක run වෙලා ඉවරුනාට පස්සේ ඔයගොල්ලන්ට Hiren CD කියලා Windows 11 කියලා ඔයගොල්ලන්ට icon එකක් පේනවා. එතකොට utilities නැත්නම් utilities නැත්නම් utilize මොනවා හරි ඔයගොල්ලන්ට කැමති නමක් දාගන්න පුළුවන්. ෆයිල් එකක් ඔයගොල්ලන් desktop එකේ create ලා තියෙනවා. මේ desktop එකේ තියෙන ෆයිල් එක double click කළාට පස්සේ ඒකේ තියෙනවා security කියලා ෆයිල් එකක් ඇතුලේ. security කියන ෆයිල් එක ඇතුලේ password කියලා තව ෆයිල් එකක් තියෙනවා. ඒකෙන් laysoft කියන application එක භාවිතා කරලා ඔයාලට පුළුවන් මේ මම පෙන්නලා තියෙන විදිහට Windows admin password එක reset කරන්න. හරිම සරලයි. කරන්න තියෙන්නේ pen එක Hiren කියන bootable ISO image එකක් එක්ක Rufus කරන්න. එහෙම නැත්නම් Ventoy විදිහට pen එකක් bootable කරලා ඊට පස්සේ normal Windows boot කරනවා වගේ මේ pen එකට boot කරන්න. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මේ තියෙන OS එක run වෙනවා Hiren කියන. ඊට පස්සේ අර ඇතුලේ තියෙන laysoft කියන application එක run කරලා admin password එක reset කරන්න පුළුවන්. කිසිම කරදරයක් නැතුව හරිම සරලව. ස්තුතියි. අමතක කරන්න බෑ මගේ YouTube channel එක like කරන්න, share කරන්න, subscribe කරන්න.